ටොක්ස් වලට රැවටෙන අපේ හුරුබුහුටි සමාජයේ සහ විදුහල්පතිනියගේ ඉරණම. දුවෙක් ස්ටේජ් එකකට ඇවිත් කතාවක් කරනවා. කතාවට හැමෝම ෆෝම් වෙනවා. ඊට පස්සේ ඔන්න නියම ළමයි, අන්න නියම කතා කියලා ෂෙයා කරනවා. එතනින් නවතින්නේ නැහැ. එක පෙත්තක් විතරක් අහලා විදුහල්පතිනිය වැරදිකාරිය කරලා පෝරකෙත් නැග්ගනවා. අපි පොඩ්ඩක් ඉතිහාසය මතක් කරමුද? මීට අවුරුද්දකට විතර කලින් මේ වගේම ස්ටේජ් නැගලා මාර ටොක්ස් දීපු මහත්තුරු අපි දැක්කා. ඒ කතාවලට මෝහණය වෙලා අපි ඒ අයට රටේ නායකත්වයක් දුන්නා. අන්තිමට බැලුවම ඒවත් නිකම්ම කයිවාරු විතරයි කියලා දැන් සමහරුන්ට තේරෙනවා. නීතියේ මූලධර්මයක් තියෙනවා ඕඩි ඕල්ටරම් පාර්ටම් කියලා. ඒ කියන්නේ අනිත් පාර්ශවයටත් ඇහුම්කන් දෙන්න ඕන කියන එක. බුදුන් වහන්සේ දේශනා කළේ කැමැත්ත හෝ තරහව මත තීරණ ගන්න එපා, කරුණු විමසලා තීරණ ගන්න කියලා. ඒත් අපේ රටේ උගත් කියන අය පවා හැංගීම් වලට වහල් වෙලා තීන්දුව දෙනවා. හෙමින් සැරේ මේ කතාවේ අනිත් පැත්ත එළියට ඒවි. එදාට සමහර විට අද වීරයෝ වෙලා ඉන්න අයගේ ඇත්ත తත්වය පෙනේවි. හැබැයි එදා වෙනක රැල්ලට ගහගෙන යන්නේ නැතුව මැද ඉඳන් ප්‍රශ්නේ දිහා බලන්න පුරුවන් නම් අන්න ඒකයි දියුණු සමාජයක ලක්ෂණය.